රෑට කන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදන ගමන්ම මම හිතුවා ඔයාලත් එක්ක මම කොහොමද මගේ පාස්පෝර්ට් එක ඩුබායි වලදී රිනිව් කරගත්තේ කියලා ඔයාලට කියලා දෙන්න. මොකද මම ගිය සතියේ ගියා මගේ පාස්පෝර්ට් එක රිනිව් කරන්න. මට ඒක ලොකු ස්ට්‍රෙස් එකක් වෙලා තිබ්බා. මොකද මම හිතුවා මම ලංකාවට යනවාද රිනිව් කරන්න නැත්නම් මම මෙහෙදි කරගන්නවාද කියලා. ඉතින් අන්තිමට මම හරිම ලේසියෙන් මේ වැඩේ මෙහෙදි කරගත්තා. මම ගොඩාක් වීඩියෝස් හෙව්වා ඒ ගැන මට තොරතුරක් දැනගන්න. හැබැයි මට හරියට වීඩියෝ එකක් කොහෙමවත් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි හිතුනේ මගේ අත්දැකීම මම ඔයගලන්ට බෙදාගත්තොත් ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා මෙහිදී පාස්පෝර්ට් එකක් රිනිව් කරනවා නම් අනිවාර්යෙන් මාස 6කට කලින් ඔයාලා මෙහිදී පාස්පෝර්ට් එක රිනිව් කරගන්න ඕනේ. මොකද පාස්පෝර්ට් එකේ එන්න මාස 2ක් 3ක් අතර කාලයක් යනවා. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ පාස්පෝර්ට් රිනිව් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික හදාගන්න එක. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ මුලින්ම මාස 6ක් ඇතුළත ගත්තු ෆොටෝ. ඉතින් මේ ෆොටෝස් තියෙන්න ඕනේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒ වගේම වයිට් කලර් අඳින්න බෑ. වෙන ඕනෙම කලර් එකක් අඳින්න පුළුවන්. ඉතින් මෙහෙන් ඔයාලට ෆොටෝස් ගන්නවා නම් ඩ්‍රම් 35ක වගේ ගාණක් යනවා ෆොටෝස් වලට. ෆොටෝස් 3ක් ඇප්ලිකේෂන් එකට ඔයාලා අලවන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Consulate General of Sri Lanka Dubai United Arab Emirates කියන Google page එකට ගියාම ඔයාලට එතන තියෙනවා K35A කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඇප්ලිකේෂන් එක එම්බසි එකේ හරහත් ඒ වෙලාවට ගිහිල්ලා ගන්න පුළුවන්. අරගෙන එතෙන්දි ෆිල් කරලා දෙන්නත් පුළුවන්. නමුත් මම ඔයාලට සජෙස්ට් කරන්නේ ගෙදරදී හැමදේම හරියට ෆිල් කරගෙන යන්න කියන එක. ඉතින් මමත් එතනින් ඩවුන්ලෝඩ් කරගෙන අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක හරියට ෆිල් කරගෙන ගියා. ඉතින් ෆෝම් එක ෆිල් කරනකොට ඔයාලට පළවෙනි පේජ් එකයි දෙවෙනි පේජ් එකයි අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනේ. අනිත් පේජස් ෆිල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකේ තියෙනවා ඔයාලට පර්මනන්ට් ඇඩ්‍රස් එක ලියන්න. ඒ ඇඩ්‍රස් එකට ඔයාලා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ඩුබායි ඇඩ්‍රස් එක. ඊට අමතරව ඔයාගේ පාස්පෝර්ට් එකේ ෆස්ට් පේජ් එක ෆොටෝ එකත් එක්ක තියෙන පේජ් එක ෆොටෝ කොපි එකක් අරගෙන යන්න ඕනේ. ඒ වගේම හතරවෙනි පේජ් එක සහ පස්වෙනි පේජ් එකෙත් ඔයාලට ෆොටෝ කොපි තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලගේ ලංකාවේ පරණ ID එක අලුත් ID එකට මාරු කරලා තියෙනවා නම් ඒ අලුත් ID එකේ ෆොටෝ කොපි එකක් ඕනේ. ඒ වගේම අලුත් ID නම්බර් එක අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම බර්ත් සර්ටිෆිකේට් නම්බර් එක ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න ඕනේ. නමුත් බර්ත් සර්ටිෆිකේට් එකේ කොපි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ ඒ දේවල් අරන් ගියා කියලා කමන්නේ නැහැ. කෝකටත් රෙඩි වෙලා යන එක හොඳයි. නමුත් ඒ දේවල් අවශ්‍ය උනේ නැහැ. ඉතින් මේ හැම දෙයකම 580ක් වගේ ගාණක් තමයි යන්නේ. ඔයාලා කාඩ් එකකින් පේ කරනවා නම් 5% VAT එකක් ඇප්ලයි වෙනවා. ඉතින් ඕ ටික තමයි පාස්පෝර්ට් එක රිනිව් කරද්දී ඔයාලට කරන්න තියෙන්නේ. ඊට අමතරව හොඳට මතක තියාගන්න ඔයාලා ඇඳුම් ඇඳන් යනකොට ඒකට අවශ්‍ය කරන ඇඳුම් ඇඳන් යන්න. පිරිමි කෙනෙක් ෂෝට්ස් ඇඳන් යන්න එපා. ගැහැණු අය ඇඟ පේන්න ඇඳන් යන්න එපා. එහෙමනොත් ඒගොල්ලෝ ආපහු හරවලා වෙනවා. ඉතින් ඒ දේවලුත් හොඳට මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මම දැන් රසට කන්න තමයි හදන්නේ. මම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන ගමම තමයි ඔයගලන්ට මේ ටික බෙදා ගන්න ආවේ. ඉතින් මට හස්බන්ඩ් ලස්සන කරලා ෆොටෝ එකකුත් ගන්න කියලා හදලා දුන්න ෆ්‍රයිඩ් රයිස් එක. එහෙනම් මොන හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ඉතින් මම දැන් කන්න හදන්නේ. අපි තවත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.